Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අද මම ඔයාලට ගෙනාවේ ගොඩ කාලෙකට පස්සේ ස්ටඩි vlog එකක්. ඉතින් මම වැඩත් එක්ක busy වුණු හින්දා තමයි මට vlog එකක් ගේන්න බැරි වුණේ. ඉතින් ඔයා තාම මාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් අද දවසේ වටේ සද්ද ගන්න වැඩි ගණන් ගන්න එපා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. අද කොහොමද මගේ ස්ටඩි වැඩ ටික වෙන්නේ කියලා බලන්න. let's go. ඉතින් මම ස්ටඩි කරන්න කලින් කෑවා. මොකද අපි ස්ටඩි කරන්න කලින් කෑවහම අපිට හොඳ එනර්ජි එකක් එනවා. ඒ නිසා ඉතින් ඔයත් කන්න. ඊට පස්සේ මම වතුර බිව්වා. ඊට පස්සේ මගේ පැලේටත් මම වතුර දැම්මා. ඉතින් මගේ මේසුටත් තියෙනවනේ පැලයක්. ඒකනේ මම වතුර දාන්නේ නැහැ. මොකද ඒක බොරු එකක් හින්දා මේ තේට ඒක. ඉතින් මම ස්ටඩි කරන්න කලින් ළමයි ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් යූස් කරනවානේ. මම මේ තීර පාවිච්චි කරන ඒවා මේක තමයි මම දැන් පාවිච්චි කරන ගමන් තියෙන මේක ඔම්බියා ඔලිව් හෑන්ඩ් ක්‍රීම් එකක්. මේක තමයි මම දැන් පාවිච්චි කරන්නේ. මේක අපේ ආච්චි තමයි මට දුන්නේ. ඉතින් මම මුලින්ම පාවිච්චි කරන්නේ මෙන්න මේක. මේක අපේ තාත්තා ගෙනාපු එකක්. මේක මාරම සුවඳයි. මේක නම් ගොඩක් ඔයිල් වැඩි. ඉතින් ඒක හරිය ඔය තියෙන තව එකක් මේක නම් ඔයිල් වගේ එකක් මම කැමති නෑ. ඕකත් හොඳයි. මම ළඟදී පාවිච්චි කරලා තියෙන ඕක නම් ගොඩක් කට්ටිය දන්නවනේ. පාවිච්චි කරලා තියෙන්නේ. ඒක මාරම සුවඳයි. ඉතින් ඕකත් ගොඩක් හොඳයි. ඒක තමයි මම පාවිච්චි කරන්නේ ඉන්දියේ. ඉතින් අර ඔම්බියා ඔලිව් හෑන්ඩ් ක්‍රීම් එක මම දැන් පාවිච්චි කරන්නේ මට හෑන්ඩ්ස් වලට පාවිච්චි කරන්න මම මේක මට ස්ටඩි කරන්න කලින් එහෙම මේක පාවිච්චි කරනවා කියලා. මේවා අනිත් වැඩවලට පාවිච්චි කරනවා. මේක ෆේස් එක පාවිච්චි කරලා. ඉතින් අපි පාවිච්චි කරමු මේක. මේකත් මාරම සුවඳයි. චුට්ටක් ගෑවහම ඇති ඒකට. හරි. දැන් අපි යමු අපේ ස්ටඩි වැඩ ටිකට. ඉතින් මුලින්ම දැන් අපි ස්ටඩි කරන්න හදන්නේ. මුලින්ම අපි දැන් ටික වෙන්කර කියලා මුලින්ම අපි to do list එක ලියා ගමු. මම ඔක බිත්තියේ තමයි ගහගෙන තියෙන්නේ. ඉතින් අපි දැන් අපේ to do list එක ටක් ගාලා ලියා ගමු. ඉතින් ඔය වගේ මම දැන් to do list එකත් ලියා ගත්තා. මම to do list එක ගන්නවා වගේ පොඩි ක්ලිප් එකක් ගන්නවා. මම මේකට වෙනම තැනක් හදාගෙන තියෙන මමට පෙන්නන්න. ඔය තියෙන්නේ ඔන්න ඔක තමයි හදාගත්තේ. ඒක මාරම ලේසි මට බලා ගන්න පුළුවන්. ඉතින් මම ලයිට් එක නිවලා මගේ ලැම්ප් එක දාගත්තා. හරි දැන් මුලින්ම ස්ටඩි කරන සිංහල මට අවබෝධයක් කරන් තිබුණා. ඒක තමයි මම දැන් ඔය කරන්නේ. ඉතින් වටේ සද්ද කියන්නම් ගණන් ගන්න එපා. ඉතින් මේ අතරේ කියන්න ඕන මගේ WhatsApp channel එකක් තියෙනවා. ඒකේ link එකක් මම දාන්න. මගේ WhatsApp channel තව එකක් තියෙනවා. ඒකේ link එකක් මම දාන්න. සහ මම Q&A වීඩියෝ කරන්න ඉන්නවා. ඒකට අහන්න තියෙන ප්‍රශ්න ඔක්කොම කමෙන්ට් කරගෙන යන්න මම night time vlog එකට. හරි. ඒකත් ඉවරයි. දැන් අපි යමු අපි ඊළඟ වැඩේට. ඉතින් මම to do list එක ඔය වගේ රයිට් එකක් දාගන්නවා. ඒක කරලා ඉවරනහම ඊළඟට මම කරන්න යන්නේ ජියෝග්‍රෆි කියන්නේ භූගෝල විද්‍යාව. ඒකෙන් මට වැඩක් තිබ්බා. ඒක තමයි මම කරන්නේ. හරි. මේ අතරේ තව පුංචි වැඩක් කියන්නම්. මගේ weird food challenge එකක් කරන්න ඉන්නවා මම. ඉතින් ඒකටත් කන්න හොඳම කැම ටිකක් කියන්න පොඩ්ඩක් මට හොයාගන්න ලේසි වගේ ඒවා. ඉතින් හොඳ ඒවා කියන්න මම හැම කෑමක්ම ඔයාලා කියන try කරන්නම්. ඉතින් මම අද ගෙදර නෙමෙයි ඉන්නේ. ඒකයි වටේ සද්ද ගැන ගණන් ගන්න එපා කිව්වේ. හරි. ඒකත් ඉවරයි. අපි දැන් ගමු අපේ ඊළඟ වැඩේට. මොකද වෙන්නේ කියලා බලන්න. හරි. ඊළඟට මම history තමයි පටන් ගන්නේ. ඒ කියන්නේ ඉතිහාසය. මම ඉතිහාසය පුජේද වගේ පොත කියවුවා. මොකද එක්සෑම් ළඟයිනේ. ඒ හින්දා ඉතින් එක්සෑම් එකට දැන් ඉඳලම ලේස්ති වුණාම ඔයාලට ගොඩක් ලේසි. ඉතින් ඔය තියෙන මම cute highlight එක ඕක නම් දැන් viral කියලා ඉවරයි.
ඉතින් වගේ මං ඒකත් කරා. මට වැඩිය නම් අද වීඩියෝ කරගන්න ඇත්තටම බැරි වුණා. හරි ඒකත් දැන් ඉවරයි. අපි දැන් යමු ඊළඟ වැඩේට. ඊට කලින් මම ගත්ත උහය ටික වස් කරන් හිටියා. ඉතින් ඊට පස්සේ ඒකත් හරි. ඊළඟට මං ඔයාලා හැමෝම දන්න කතන්දර පොතක් තමයි කියන්නන්නේ. ඒ තමයි මඩොල් දුව. මේක මං තාම කියවලා නෑ මගේ ජීවිතේ ළමයි. ඒ හින්දා මම හිතුවා මේකත් කියවන්න ඕනේ කියලා. ඉතින් ඒකත් මම වගේ කියවුවා. එහෙනම් ඉතින් මට යන්න වෙලාව ඇවිල්ලා තමයි තියෙන්නේ. එහෙනම් බයි බයි. අදට ගිහින් ඉන්නවා. මම දැනට